හෙලෝ ගයිස් ඉතින් ඔන්න ChatGPT වගේ අලුත් AI මොඩලයක් චීනෙන් රිලීස් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන්ටම දන්නවා ඇතිනේ ඒ තමයි DeepSeek AI. ඉතින් මේක ප්‍රියුස් කරන්න පුළුවන් හින්දාම ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මේක රිලීස් කරත් එක්කම මූල්‍ය වෙළඳපොලේ අනිකුත් සමාගම් විශේෂයෙන් Nvidia, Microsoft, Meta වගේ සමාගම් වල ලාභයන් පහත වැටීමක් සිදු වෙලා තියෙනවා. ඇමරිකාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිබ්බා USA ටෙක්නොලොජි සමාගම් වලට දැවැන්ත අභියෝගයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් Nvidia කොටස් බිලියන 600ක් දවසකදී පාඩු ලැබීම මේකට හොඳ උදාහරණයක්. DeepSeek රිලීස් කරලා සතියක් වගේ වෙද්දී ඇමරිකාවේ වැඩිපුරම ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ගත්තු ප්‍රී ඇප් එක වෙලක් තියෙනවා. ඉතින් ChatGPT වගේ ප්‍රීමියම් එහෙම නැත්නම් සල්ලි දීලා යූස් කරන්න ඕනේ නැති හින්දා DeepSeek ඉස්සරහට ගොඩක් ජනප්‍රිය වෙන්න පුළුවන් වගේම Meta AI, Gemini, ChatGPT, Cloud AI වගේ AI මොඩල් වලට ලොකු චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් වෙයි. ඔයාට පුළුවන් Play Store එකට ගිහිල්ලා DeepSeek application එක download කරගන්න. DeepSeek R1 මොඩල් එක මගින් තමයි DeepSeek app එක build වෙලා තියෙන්නේ. ඉතින් මේකදී DeepSeek AI එකට think කරලා ඒ කියන්නේ එයාම හිතලා ඔයාට result එකක් දෙන්නත් ගොඩක් powerful AI එකක් වෙලා තියෙනවා. ඉතින් ඇමරිකානු චීන සීතල යුද්ධයට තවත් ලොකු challenge එකක් ඔන්න චයිනා වලින් රිලීස් කරා. ඉතින් ඔයාටත් මේ වගේ ටෙක් නිවුස් දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා ලයික් එකක් දාලා යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් අදට ගිහින් එන්න.